අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයත් වැඩ කරද්දී ඔයාගේ කම්පියුටර් එක ටිකක් ස්ලෝ වගේ දැනෙලා තියෙනවද? ඔයා වීඩියෝ එඩිටින් කරද්දී ඔයාගේ සොෆ්ට්වෙයාර් එක ක්‍රෑෂ් වෙනවද? එහෙම නැත්නම් ඔයා ග්‍රැෆික් ඩිසයිනින් කරද්දී ඔයාගේ සොෆ්ට්වෙයාර් එක ක්‍රෑෂ් වෙනවද? සරලවම කිව්වොත් ඔයාට වැඩක් කරගන්න බැරි තරමට ඔයාගේ කම්පියුටර් එක ස්ලෝ වෙලාද තියෙන්නේ. ඉතින් මේකට බලපාන ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒ හේතුව ගැන තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. ඉතින් අද කතා කරන හේතුව ගැන ඔයාලා දැනගත්තොත් ඊට පස්සේ ඉඳලා ඔයාගේ කම්පියුටර් එක ස්ලෝ ඩවුන් වෙන්න කිසිම රීසන් එකක් නැහැ. අපි කතා කරමු ඒ හේතුව මොකක්ද කියලා. මම දැකලා තියෙන ප්‍රධානම දෙයක් තමයි කම්පියුටර් එකක් පාවිච්චි කරන අයගේ දිස් කම්පියුටර් එකට ගියාට පස්සේ hard drivers ටික red color වෙලා තියෙනවා. ඉතින් red color වෙලා තියෙනවා කියන්නේ hard drivers උඩරිම full සීමාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් red color වලින් පෙන්නන්නේ මේක full, දැන් මේකේ පොඩ්ඩක් ඉඩ අඩු කරගන්න කියලා මැසේජ් එකක් එක තමයි මේ red color එක පෙන්නන්නේ. ඉතින් ගොඩක් අය මේ විදිහට red color වෙලා තියෙද්දිම විශේෂයෙන්ම C drive එක, ඒ කියන්නේ Windows තියෙන drive එක red color වෙලා තියෙද්දිත් එයාලගේ වැඩ ටික කරගෙන යනවා. මේක empty කරන්න, මේක free කරන්න, මේකේ free space එකක් හොයාගන්න try එකක් දෙන්නේ නැහැ. මොකද ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා හිතාගෙන දිගටම වැඩ ටික කරන් යනවා. නමුත් ඔයා වැරදි. ඔයාගේ hard drive එක full වෙලා තියෙනවා කියන්නේ ඒක බලපානවා ඔයාගේ සම්පූර්ණ system එකම slow කරන්න. ඉතින් අපි මුලින්ම SSD drivers පැත්තට ගියොත් විශේෂයෙන්ම SSD drive එකක 120ත් 25ත් අතර ප්‍රමාණයක් free space එකක් තියෙන්න ඕන. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් Windows වල system එක වැඩ කරද්දී, කියන්නේ OS එක වැඩ කරද්දී මේ OS එක smooth වැඩ කරන්න සහ අපිට අවශ්‍ය වැඩ ටික task ටික කරලා දෙන්න මේවෙන් cache file create කරගන්නවා. ඉතින් මේ cache file වලට ඔයාගේ SSD එකේ ඉඩක් නැති වුණ තැන ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයාට බලා ගන්න පුළුවන් සිස්ටම් එක ටිකක් ලැග් ගතියක් තියෙනවා. ඔයා ෆෝල්ඩ් එකක් ඕපන් කරලා ටික වෙලාවක් යනවා. නැත්නම් ෆෝල්ඩ් එක ඕපන් වෙලා බ්ලැක් වලින් ෆ්‍රීස් වෙලා තිබිලා ඊට පස්සේ ටික වෙලාවකින් තමයි ෆෝල්ඩ් එක නැවත ලෝඩ් වෙන්නේ. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි ඔයාගේ hard disk එකේ ඉඩ නැහැ අර සිස්ටම් එකෙන් හදාගන්න cache file ටික ක්‍රියේට් කරගන්න. ඒ වගේම සමහර වෙලාවල් වලදී අපිට සිද්ධ වෙනවා අපේ Windows අප්ඩේට් කරන්න. ඉතින් සමහර අප්ඩේට්ස් වලින් ආපු බග් ෆික්ස් කරන්න, මොන හරි තියෙන එරර්ස් ෆික්ස් කරන්න අපිට සිද්ධ වෙනවා තවත් අප්ඩේට් දාගන්න. ඒ වගේම තමයි Windows Defend එක, මේ වගේ දේවල් නිතරම up to date තියෙන්න ඕන. ඉතින් මේ අප්ඩේට්ස් වලට අවශ්‍ය කරන ඉඩ නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔයාට අප්ඩේට්ස් කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම්කිසි බග් එකක්, ඉෂුව එකක් සහ security threat එකක් තියෙනවා නම් ඔයාට ඒව ෆික්ස් කරගන්න වෙන්නේ නැහැ. ඔයාට අර all buggy system එකේම තමයි වැඩ කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ඔයා third party softwares පාවිච්චි කරද්දී, ඒ කියන්නේ Premiere, Photoshop වෙන්න පුළුවන්, DaVinci වෙන්න පුළුවන්. ඔයා මේ softwares වල cache පවා දීලා තියෙන C drive එකට නම් එහෙම නැත්නම් අපි තුමු Photoshop වල scratch disk එක කියලා. ඉතින් මේවට අවශ්‍ය කරන temporary files හදාගන්න ඉඩක් ඕනේනේ. ඉතින් ඒ ඉඩ නැති වුණාමත් ඔයාගේ software crash වෙන්න, software lag වෙන්න, freeze වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ විතරකුත් නෙමෙයි. අපි හිතමු මොනහරි ෆයිල්ස් ටිකක් අපි copy paste කරනවා කියලා එහෙට මෙහෙට. ඉතින් ඔයාගේ hard drive එක full වීම නිසා මේක C එකට විතරක් අදාළ දෙයක් නෙමෙයි, අනිත් partitions වලටත් අදාළයි. ඔයාගේ ඒ partitions full වෙලා තියෙනවා නම් ඒකෙන් ඔයා data එකක් වෙන තැනකට copy කරගද්දී, ඒකට data එකක් copy කරද්දී අනිවාර්යෙන්ම ඔයාට machine එක නැත්නම් system එක slow ගතියක් බලා ගන්න පුළුවන්. ඉතින් ওই කතාව මම video editing වලින් පොඩ්ඩක් example එකක් දුන්නොත් අපි හිතමු අපි අපේ hard disk එක full වෙලා තියෙනවා. අපේ media files ටිකක් තියෙන එකේ. ඒ කියන්නේ video edit එකට ගන්න video files ටිකක් තියෙන්නේ full වෙච්ච hard drive එකේ. ඉතින් full වෙච්ච hard drive එකකින් අර data read කරද්දී hard drive එක slow වෙලා තියෙන නිසා ඔයාට editing experience එකත් අනිවාර්යෙන්ම slow වෙන්න හේතුවක් වෙනවා. මේකට තියෙන විසඳුම තමයි අනිවාර්යෙන්ම ඔයා SSD එකක් පාවිච්චි කරනවා නම් ඔයාගේ hard drive එකේ 100ට 20ත් 25ත් අතර free space එකක් maintain කරගන්න. මම capacity අනුව ඔයාලට පොඩි examples ටිකක් දෙන්නම්. සාමාන්‍යයෙන් අපි හිතමු ඔයා 256 නැත්නම් 250 SSD එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම ඒ hard drive එකේ GB 40ත් GB 70ත් අතර free space එකක් maintain කරන්න. ඒ වගේම තමයි අපි හිතමු 500 GB SSD එකක් ඔයා පාවිච්චි කරනවා කියලා, විශේෂයෙන්ම NVMe එකක් වගේ පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම ඒ hard drive එකේ ඔයා GB
75ත් GB 130ත් අතර ප්‍රමාණයක ෆ්‍රී ස්පේස් එකක් තියාගන්න. ඒ වගේම තමයි අපි හිතමු එතනිනුත් එහාට ගිහිල්ලා 1TB වගේ යූස් කරනවා කියලා. එතනදී අනිවාර්යෙන්ම GB 250ත් GB 300ත් අතර ස්පේස් එකක් ෆ්‍රී මේන්ටේන් කරන්න අනිවාර්යෙන්ම වග බලා ගන්න. දැන් ඔයාලා කල්පනා කරයි hard drive එකක් ගන්න ෆුල්ම පාවිච්චි කරන්නනේ. එච්චර GB ප්‍රමාණයක් ඇයි වෙන් කරලා තියන්නේ රිසර්ව් කරලා තියන්නේ කියලා. ඉතින් ඒක එහෙම තමයි. සාමාන්‍යයෙන් මේ වගේ components design වෙලා තියෙන්නෙම යම්කිසි ඉඩ ප්‍රමාණයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ඒක ෆුල් වුණොත් යම්කිසි විදිහකින් අපිට slow එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයා Windows hard drive එක වෙන්න පුළුවන් නැත්නම් වෙනත් partition එකක් වෙන්න පුළුවන්. ඔයා SSD එකක් NVMe එකක් පාවිච්චි කරනවා නම් මේ ඉඩ ටික maintain කරන්න. සහ ප්‍රශ්නයක් නැහැ hard drive එක red වෙනකන්ම පාවිච්චි කරාට. හැබැයි ඔයා ඊළඟ step එකේදී අදාළ වැඩේ ඉවරුණාට පස්සේ බලන්න පුළුවන් තරම් මේ කියපු ඉඩ ටික අරගන්න. එතනදී ඔයාලට හැකියාව තියෙනවා අනවශ්‍ය දේවල් ටික delete කරලා දාන්න. නැත්නම් අපි හිතමු වීඩියෝ එඩිට් එකකට මොන හරි ෆයිල්ස් එකක් NVMe එකට කොපි කරලා තියෙනවා කියලා. එඩිට් එක කම්ප්ලීට් වුණාට පස්සේ ෆයිනල් වුණාට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා මේ වීඩියෝ ෆයිල්ස් ටික එක්ක වෙන තැනකට අරගන්න. නැත්නම් ඒ ටික delete කරලා දාන්න. සහ මම දැකපු තව දෙයක් තමයි ගොඩක් අය අනවශ්‍ය දේවල් තමයි hard drivers වලට එකතු කරගන්නේ. සමහර වෙලාවට පරණ බලපු movie collection පිටින් වගේ hard drive එකේ තියෙනවා වෙන්න පුළුවන්. නැත්නම් සමහර වෙලාවට වෙනත් backup hard drive එකකට දාලා ප්‍රධාන hard drive එකේ ඉඩ අරගන්න පුළුවන්කම තියෙද්දි ගොඩක් දෙනෙක් ඒ දේ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මේ කියපු රූල් එකට අනිවාර්යෙන්ම ඔයාගේ hard drive එකේ ඉඩ වෙන් කරගන්න. එතකොට ඔයාගේ කම්පියුටර් එක ස්මූත් කරගන්න පුළුවන්. හරි, ඊළඟට එන කාරණාව තමයි මේක SSD වලට විතරද අදාළ? මේක mechanical drivers වලට අදාළ නැද්ද? mechanical drivers වලට අදාළයි. හැබැයි අර SSD තරම්ම critical situation එකක් එන්නේ නැහැ mechanical drive එකක් full වුණා කියලා. නමුත් mechanical drive එකෙත් require කරන free space එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මම SSD එකක ඉඩ free කරගන්න කිව්වේ 120ත් 25ත් අතර ප්‍රමාණයක්නේ. හැබැයි mechanical drivers පැත්තට යද්දි මේක අපිට 115ත් 20ත් අතර ඉඩක් free කරගෙන තිබ්බනම් හොඳටම ඇති hard drive එක operate වෙන්න. ඉතින් එතනදී මම ඔයාලට examples ටිකක් දුන්නොත් සාමාන්‍යයෙන් 500 GB වගේ hard drive එකක් පාවිච්චි කරනවා නම් GB 75ත් 100ත් අතර free space එකක් තියාගන්න. ඒ වගේම තමයි ඔයාලා 1TB drive එකක් පාවිච්චි කරනවා නම් GB 150ත් 200ත් අතර space එකක් free තියාගන්න. එතනින් එහාට ගිහිල්ලා ඔයා 2TB වගේ drive එකක් පාවිච්චි කරනවා නම් GB 200ත් 300 400 ඔය වගේ space එකක් ෆ්‍රී තියාගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේක අදාළ වෙන්නේ ඔයා නිතරම වැඩ කරන hard drivers වලට විතරයි. අපි හිතමු backup සඳහාම වෙනම drive එකක් වෙන් කරලා තියෙනවා කියලා. ඉතින් ඒ drivers පිරුණට ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා නිතරම ඒ hard drive එක වැඩ කරන්නේ නැත්නම්. නමුත් මේ කතාව ලොකුවට අදාළ වෙන්නේ ඔයා නිතරම engage වෙන hard drivers වලට විතරයි. SSDs වලට, NVMe වලට, mechanical drivers වලට මේවා නිතරම පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම මම මේ කියපු free space එක maintain කරගන්න. ඉතින් මමත් ගොඩක් වෙලාවට මගේ workstation එකේ C drive එකේ පවා මේ space එක maintain කරගන්න ගොඩක් try කරනවා. නිතරම මම සාමාන්‍යයෙන් සතියකට විතර සැරයක් මගේ PC එක clean up එකක් කරනවා. අවශ්‍ය file තියාගෙන අනවශ්‍ය ඒවා delete කරනවා, temporary files අයින් කරනවා. මෙන්න මේ වගේ දේවල් වලින් මම ගොඩක් ඉඩ ඉතුරු කරගන්න try කරනවා. ඉතින් ඔත් මෙච්චර කාලයක් hard drive එක red වෙලා තියෙන එක ගැන ලොකුවට හිතුවේ නැහැ නේද? ඉතින් මේ red වෙලා තියෙන එක අපි නැවත free space එකක් අරගත්තොත් අපේ මුළු machine එකම නැවත speed up කරගන්න ඒක හේතුවක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ experience එක කොහොමද? ඔයාලගේ hard drivers කොහොමද තියෙන්නේ? red වෙලාද නැත්නම් ඉඩ තියෙනවද? ඔයා කොහොමද hard drive එක maintain කරන්නේ? සතියකට වතාවක් විතර ඔයා cache file, temporary files අනවශ්‍ය දේවල් remove කරනවද? මේ හැම දෙයක්ම අපි comment section එකේ කතා කරමු. අනිවාර්යයෙන්ම comment කරන්න. මටත් interesting ඒ comments බලද්දි සහ මමත් reply කරනවා. ඉතින් ඒක නිසා ඔයාලගේ ideas comment කරන්න කියලා හැමෝටම මතක් කරනවා. ඒ වගේම තමයි ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලට හැකියාව තියෙනවා. අපි content එකක් කරා ඔයාලා full HD අඟල් 27ක අඟල් 32ක මොනිටර් එකක් ගන්න ඉන්නවා නම් full HD resolution එකෙන් ලොකු screens වලට යන්න එපා සහ මිලදී ගන්න එපා කියලා මම වීඩියෝ එකක් කරා. ඉතින් ඒ ඇයි කියලා ඔයාලට හරියටම දැනගන්න පුළුවන්. මෙන්න මේ content එක බැලුවොත් මේකත් click කරන්න අනිවාර්යෙන්ම දැනුමට දෙයක් එකතු කරගන්න පුළුවන්. click